ආයිබෝවන් සුබ උදේසනක් වේවා කලවත්තට පෝෂණය ජන මාතුරුකාව පිළිබඳ අද දවස සින්දනය තෙසවල පවුල ඉන්න අයට මුළුමනින් පාලන කරන ඕනේ ප්‍රධාන අම්මා තමයි. අම්මාගේ හිත කමදාම පවුල ඉන්න අයට පොසිටිව් වලින් ඉන්න නම් ඒක හොඳ පාලන කරන්න පුළුවන් ආය වගේ අපලා කියන්න පුළුවන්. අම්මා කමදාම පවුල ඉන්න අයට කමදාම හොඳ සිතුවිලි දෙනවා නම් පවුල එයාගේ අත ඉන්න පුළුවන්. උදාහරණ වශයෙන් දරුවෝ එක්කෙනයි වැඩිපුර ප්‍රශ්න දෙන්නකොට ඒක පරිපාලන කරන්න ඕන නම් අම්මා හිතනකොට දරුවෝන් එයා කොන්දෙන් එනවා එයා කොන්දම එක්කෙනයි එයා කරියනවා ඒ වගේ කමදාම හිතේ ඉඳලා සිතුවිලි දෙනවා නම් දරුවෝන් එයාගේ අත ඉන්න පුළුවන්. ඒක කියන්න පුළුවන් එයා පවුල අයට කොන්දෙන් ඉන්නවා වගේ. ඒ වගේ අම්මලා කමදාම ඉන්න ඕනේ.